හරි ළමයි. මේ තියෙන්නේ අපේ 10 11. හරිද? ඒ කියන්නේ 11 වසර ළමයින්ට නම් තව දවස් 100කට ආසන්න කාලයක් තමයි තියෙන්නේ මේ විභාගෙට. ඒත් එක්කම 10 වසරේ ඊළඟ අවුරුද්දේ විභාගෙ නියම ළමයි. හරිද? මේ ළමයින්ගේ නිවාඩු මාසයේ සැලසුම. නිවාඩු මාසය කියන්නේ අපිට අර නිදහසේ ඉන්න ඕන කාලයක් නෙමෙයි. ඒක ඇත්තටම නිවාඩුවක් නෙමෙයි. හේතුව නිවාඩු මාසෙන් පස්සේ අපේ තුන්වෙනි වාර විභාගෙ තියෙනවා. හරිද? ඒක නිසා නිවාඩු මාසය අපිට නිකන් අර දාන නිවාඩු ගන්න ඕන මාසයක් නෙමෙයි. මේ මාසෙ අපි පුරින් වැඩ කරලා මේ අපේ තියෙන වැදගත් විභාග වෙච්ච තුන්වෙනි වාර විභාගෙට ලේස් වෙන්නේ අපි මෙහෙම. හරිද? අපේ පන්තිය කියන්නේ අපේ විද්‍යා පන්තියේ ලේස් වෙන්නේ මෙහෙම. 10 වසර ළමයිට අපි ඉරිදා එකේ නම් 5 කියන ගණන් තමයි පන්ති පැවැත්වෙන්නේ. මෙන්න මේ කියන්නේ අපිට ඉරිදා වාර කියන්නේ නිවාඩු මාසේ නොවැම්බර් මාසයේ දෙන්නේ 9 වෙනි ඉරිදා 16 23 සහ 30 වෙනි ඉරිදා කියන මෙන්න මේ සතිය හතර අපිට හම්බ වෙනවා. හරිද? මෙතෙන්දී අපි 10 වසර ළමයිට 9 වෙනි ඉරිදා කියන අපේ තුන්වෙනි වාර විභාගෙට හරියට පළවෙනි පේපර් එක. ඒ කියන්නේ මේ පේපර් එක තියෙන්නේ 10 වසර සිලබස් එකේ මේක තියෙන පොලිටි පේපර් එක. මේක ලියවන්නේ අදාළ වෙලාවේ ගුණෝත්තර ඔයගොල්ලෝ වාඩි කරලා සම්පූර්ණ අරමුණු විභාග ශාලාවට කියන විභාගය යන්නේ. මෙන්න මේ තත්ත්වයට තමයි අපි මෙන්න මේ පේපර් එක තියන්නේ. හරිද? ඒකෙන්දී ඔයගලන්ට අර කටුකොළ කියලා නැත්නම් අපි කියන්නේ MCQ ගන්න පොඩි අර කොලේ අන්නේ කොලයක් ලබා දෙනවා. කියන්නේ ඒ කොළ පවා ලබා දෙනවා. ඒත් එක්කම ඔයගලන්ට ලියන්න කටු වැඩ කොළ කියන කටු වැඩ කරන්න කටු වැඩ කොළ ලියන්න කොළ මේ වගේ අර හැම දෙයක්ම. හරිද? සාමාන්‍ය ඔයගොල්ලෝ වාර විභාගයට ගිහින් ලියන හැම තත්ත්වයක්ම යටතේ අපි පේපර්ස් ලියුම් සිදු කරනවා. පේපර් ලියන්නේ අපේ මේ යක්කලුණ නවදන්න ආයතනයේ. ඒක නිසා මේ මෙන්න මේ වෙලාවවලදී ඔයගලන්ට ඇවිල්ලා නවදන්න ආයතනයේ ඕනෑමට පේපර් එක ලියන්න පුළුවන්. හරි. පේපර් එක වෙන්නේ මෙහෙමයි. 9 වෙනි දා ලියනවා අපේ පළවෙනි පේපර් එක. හරිද? පළවෙනි පේපරේ තියෙන 10 වසරට එකේ ඉඳන් 5 වෙනි දක්වා 11 වසර නම් තියෙන්නේ 8 ඉඳන් 12 දක්වා. හරිද? මෙතන බෑ හතරක් තියෙනවා. ඒක අපි ගොඩක් 12යි 30 වගේ වෙයි. හරි. 8 ඉඳන් 12යි 30 දක්වා වගේ තියෙන්නේ 11 වසරට. 10 වසරට තියෙන්නේ එකේ ඉඳන් 5 දක්වා. සෝරි 5යි 30 දක්වා. හරි. ඊට පස්සේ මෙන්න මේ පේපරේ අපි ලියපු පළවෙනි පේපරේ අදාළ ලකුණු ලබා දීම සිදු කරනවා 16 වෙනිදා. හරි 16 වෙනිදා කරන්නේ මේ අපි 9 වෙනිදා ලියපු පේපරේ සාකච්ඡාව. හරි ෆුල් සාකච්ඡාවක් කියන්නේ මෙතෙන්දී ඔයගොල්ලන්ගේ අනුපාඩු හදලා පේපර් එක ලියන්නේ කොහොමද? මේ හැම දෙයක්ම. හරිද? සාමාන්‍ය ළමයා පේපර් ලියන්නේ එකේ ඉඳන් 40ක් වෙනකන් සීටු තියෙනවා. ඒකේ පළවෙනි පැත්තේ ඉඳන් 40 දක්වා ඔහේ පේපර් ටික කරගෙන යනවා. එහෙම නෙමෙයි පේපර් එකේ සලස්මක් තියෙනවා. මේ සලස්ම මොකද කියලා 16 වෙනිදා අපි ඒක අදාළ පේපරේ සාකච්ඡාව ෆුල්. හරිද? මෙතෙන්දී පාඩමක් අරගෙන කියන්නේ අදාළ ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නයෙන් අපි මුළු පාඩමම මේ මතක් කිරීම සිදු කරනවා. හරිද? මේ වගේ 16 වෙනිදා අපේ සාකච්ඡාව යනවා. ඒත් එක්කම අපේ තුන්වෙනි වාර විභාගයට අදාළ දෙවෙනි පේපරේ හරිද? පෙරවරු පේපාංග දෙක ලියනවා 23 වෙනි ඉරිදා. හරිද? 23 වෙනි ඉරිදා 10 වසර නම් එකේ ඉඳන් 5 දක්වා 11 වසර නම් 8 ඉඳන් 12 දක්වා ලියන්න සිදු වෙනවා. හරිද? මේකෙත් අපි ලකුණු ලබා දීම සිදු කරනවා 30 වෙනිදා වෙනකොට. හරිද? 30 වෙනිදා අපි මෙන්න මේ අදාළ දෙවෙනි පේපරේ සාකච්ඡාව 30 වෙනිදා මේ සිදු කරනවා. හරිද? ඒ කියන්නේ අපි තුන්වෙනි වාර විභාගයේ ලියන්න යන්න කලින් හරිද? දෙපාරක් වාර විභාගයේ ලියලා යන්න. හරිද? ඒක නිසා තුන්වෙනි වාර විභාගය කියලා පොඩක් අර බය වීමක් හෝ කිසිම දෙයක් වෙන්න දෙයක් නැහැ. අපි විභාග තත්ත්වයටදී ඒ කියන්නේ පෙරමුණු හරිද? විභාග තත්ත්වයටදී පෙරමුණු විභාග දෙකක් ලියලා යන්න. හරිද? ඒක නිසා ඔයගලන්ට තුන්වෙනි වාර විභාගයට මුලින්ම ලියන්න පුළුවන්. මේ සඳහා ඕනම ළමයෙක් එන්න පුළුවන්. අපේ සාමාන්‍යයෙන් මගේ පන්තියේ ළමයින්ට සාමාන්‍ය පන්ති කාලු තමයි. හරිද? පිටින් ඒ කියන්නේ මගේ පන්තියේ නැති ළමයට එනවා නම් දින කාය කිරීම රුපියල් 300ක් වෙනවා. හරිද? මේ වගේ දින කාය කිරීම 300යි පේපර් එක ලියන්න සහ මෙන්න මේ සාකච්ඡාවට සහභාගී වෙන්න. ඒ නිසා මම හිතන්නේ මේ ඔයගලන්ට chance එක මිස් කරගන්න ගන්නෑ. හේතුව තුන්වෙනි වාර විභාගයට යන කලින් තුන්වෙනි වාර විභාගයේ අපි ලියලා යන්නේ දෙපාරක්ම ලියලා ඉවර කරගන්න. මේ දෙසරයක්ම අපි ලියලා යන්නේ.